ආයුබෝවන් මම අද ඔබට Gmail ගිණුම භාවිත කරමින් තවත් කෙනෙකුට විද්‍යුත් ලිපියක් යවන්න ආකාරය පිළිබඳ විස්තර කිරීමට කැමැතියි. ඒ අනුව ඔබට ඊට පෙර යතුරු පූර්ව හරහා Gmail ගිණුම සඳහා ලබා දී ඇති කෙටි යෙදුම් දැන ගැනීම වැදගත් වෙනවා. කෙටි යෙදුම් ටික දැන ගැනීම සඳහා ඔබ කළ යුත්තේ shift බොත්තමයි ප්‍රශ්නාර්ථ බොත්තමයි ඇතුළත් කිරීම. එයින්පසු ඔබට මෙවන් වින්ඩෝ එකක් දිස්සනවා ඇති. එම වින්ඩෝ එකේ ප්‍රධාන වශයෙන්ම අපිට දැකගත හැකි කෙටි යෙදුම් කිහිපයක් තියෙනවා. ඒ අතර විද්‍යුත් ලිපියක් සැකසීම සඳහා C බොත්තමද, විද්‍යුත් ලිපියකට රිප්ලයි කිරීම සඳහා R බොත්තමද, එමෙන්ම විද්‍යුත් ලිපියක් සිලෙක්ට් කිරීම සඳහා X බොත්තම වැනි කෙටි යෙදුම් මෙහි ඔබට දැක ගන්න පුළුවන්. දැන් අපි බලමු කෙසේද විද්‍යුත් ලිපියක් ඔබ දන්නා පුද්ගලයාට යවන්නේ කියලා. මුලින්ම අපි කළ යුත්තේ යතුරු පූර්වයේ C බොත්තම එබීමයි. එහිදී ඔබට දැකගත හැකි මෙවන් වූ වින්ඩෝ එකක්. එම වින්ඩෝ එකේ ඔබට පුළුවන් ලිපිය ලැබිය යුතු පුද්ගලයාගේ විද්‍යුත් ලිපිනය සඳහන් කරන්න. ඉන්පසුව ඔබගේ විද්‍යුත් ලිපියේ මාතෘකාව සඳහන් කර ඉන්පසු කොටසට පුළුවන් ඔබගේ විද්‍යුත් ලිපියේ අන්තර්ගතය සඳහන් කරන්න. දැන් ඔබට පුළුවන් මේ සඳහා බාහිර URL එකක්ද ලබා දීමට. මම ඒ අනුව google.lk නම් වූ URL එක මෙහිදී ලබා දී තිබෙනවා. දැන් ඔබට පුළුවන් මෙම අන්තර්ගතයේ තියෙන වාක්‍ය ඛණ්ඩ වල font size වෙනස් කිරීමත්, font එක bold කිරීමත්, italic කිරීමත් වැනි කාර්යයන් මෙන්ම font type එක වෙනස් කිරීමත්, ෆොන්ට් එකේ පාට මාරු කිරීමත් වැනි ක්‍රියාවන්හි යෙදෙන්න. තවද ඔබට පුළුවන් මේ සඳහා MB 25ට නොවැඩි ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න. ඒ සියල්ල සිදු කිරීමෙන් අනතුරුව ඔබට පුළුවන් නිල් පාට send බොත්තම එබීමෙන් මෙම විද්‍යුත් ලිපිය ලැබිය යුතු පුද්ගලයාට යවන්න. ඉන්පසු ඔබට දිස්වෙනවා your message has been sent කියන notification එක. එයින් ඔබට තහවුරු වෙනවා එම විද්‍යුත් ලිපිය ලැබිය යුත්තාට ලැබී ඇති බව. බොහොම ස්තුතියි.